එල්නීනෝ එල්නීනෝ ගැන ඔයා දැනගත්ත. ඉතින් එල්නීනෝ කියන්නේ මොකක්ද? ඔයාලා දන්නවද? පැසිෆික් සාගරයේ උෂ්ණත්වය ඉතාමත් වැඩි මට්ටමින් විශාල වශයෙන් ඉහළ යාම නිසා ලෝකය තුල සුළං රටාවේ සහ වර්ෂාපතන රටාවේ වෙනස්කම් ඇති වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ తත්වය තමයි අපේ මේ ශ්‍රී ලංකාවට බලපාලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ එල් නීනෝ සහ ශ්‍රී ලංකාවට කොහොමද මේක බලපාන්නේ කියලා. ඉතින් ඔයා තවමත් රශ්මිත් හෙල්ත් ටිප්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම මේ වීඩියෝ එකට යමු. ඉතින් වීඩියෝ එක skip නොකර අන්තිම වෙනකම් බලන්න. එල් නීනෝ කියන තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ කාලගුණයට ඒ වගේම සෞඛ්‍යයට ඔයාගේ මගේ එදිනෙදා ජීවන චර්යාවට කොච්චරක්නම් බලපාලා තියනවද? ඉතින් මේ එල් නීනෝ කොහොමද අපේ ශ්‍රී ලංකාවට බලපාලා තියෙන්නේ? මේ එල් නීනෝ කියන තත්ත්වය නිසා ශ්‍රී ලංකාව තුළ ඉහළ උෂ්ණත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම සමහර පැතිවලට වර්ෂාපතනය ඇති වෙනවා. ඒ වගේම සමහර පැතිවලට වියලි දේශගුණයක් තමයි පවතින්නේ. කියන්නේ වතුර හිඳිලා තියෙනවා. එයාලට උෂ්ණත්වය වැඩි වගේම වතුර හිඳීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ දේවල් ඍජුවම බලපාන්නේ අපේ රටේ ඉන්න ගොවියට. ඉතින් ගොවිතැන් කටයුතු වලට මේක සෑහෙන්න බාධා වෙලා තියෙනවා. ඉතින් මේ එල් නීනෝ කියන තත්ත්වය කොහොමද අපේ සෞඛ්‍යයට බලපාන්නේ? ඔයා ඒ ගැන දන්නවද? හොයලා බලලා තියනවද? ඒ ගැන බලමු. මේ එල් නීනෝ කියන තත්ත්වය නිසා රට තුල අපේ ශ්‍රී ලංකාව තුල ඩෙන්ගු උණ වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම ඩයරියා කන්ඩිෂන් එකක් වර්ධනය වෙනවා. ගොඩාක් පුංචි දරුවෝ තුල දරුවෝ අතර يعني බඩබුරුලෙන් වැසිකිලි යන එක වැඩි වෙලා තියෙනවා. ගොඩ දෙනෙක් මේ හේතුව නිසා මේ දවස්වල රෝහල් ගත වෙනවා. ඩෙන්ගු උණ වැඩි වෙනවා. බඩබුරුලෙන් වැසිකිලි යන එක වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේ heat related problems ඇති වෙනවා. ඒ කියන්නේ මේ අධික රස්නය නිසා ඔයා නොදැනුවත්වම ඔයාගේ ශරීරයේ විශාල ජලය ප්‍රමාණයක් ඉවත් වෙනවා. ඉතින් මේ හේතුවෙන් ඔයාව විජලනයටපත් වෙනවා. ඒ වගේම ගොඩ දරුවෝ ඇඩ්මිට් වෙනවා කලාන්තය හැදිලා. මේ හේතුව තමයි ඒකට බලපාලා තියෙන්නේ. එයාව විජලනය වෙනවා. මොකද දරුවෝ හරි කැමති එළිය සෙල්ලම් කරන්න. ඉතින් එයාලා අවුව කියලා බලන්නේ නැහැ. එළිය සෙල්ලම් කරනවා. ඉතින් මේ හේතුවෙන් එයාලා නොදැනුවත්වම එයාලගේ ඇඟෙන් විශාල වතුර ප්‍රමාණයක් පිට වෙනවා. ඉතින් එයාලට කලාන්ත හැදෙනවා. ඒ වගේම ස්කින් ප්‍රොබ්ලම්ස් ඇති වෙනවා. ගොඩක් මේ හිරු එළියට නිරාවරණය වීම නිසා ඔයගේ රෑෂස්, වයිට් ස්පොට්ස් මෙන්න මේ වගේ දේවල් ඇති වෙලා තියෙනවා. ඉතින් කොහොමද අපි පරිස්සම් වෙන්නේ? එල් නීනෝ කොහොමද මේක ජයගන්නේ? බලමු. ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ ඔයාට වතුර තිබහා හැදෙනකන් ඉන්න නැතුව අනිවාර්යෙන්ම පැයකට සැරයක් වතුර වීදුරුවක්වත් බොන්න ඕන. පැයකට එක වතුර වීදුරුවක්වත් බොන්න ඕන. පුළුවන් තරම් මදුරුව බෝ වෙන තැන් විනාශ කරන්න ඕන. ඒ කියන්නේ වතුර එකතු වෙන තැන් තියනවා නම් ඒවා විනාශ කරලා දාන්න ඕන. ඒ වගේම රාත්‍රී කාලයේ නිදා ගන්නකොට ඔයාට පුළුවන් නම් net එකක් පාවිච්චි කරන්න ඕන. එහෙම නැත්නම් මදුරුවන් පළවා හරින මොනවාම හරි දෙයක් තියෙනවා නම් ඒවා පාවිච්චි කරන්න ඕන. ඒ වගේම පිරිසිදු වතුර පානය කරන්න අමතක කරන්න එපා. වතුර බොන්න ඕනේ වගේම ඒ වතුර වල ගුණාත්මක බව ගැනත් ඔයා හොඳට හිතලා බලන්න ඕනේ. මොකද මේ දවස්වල ඩයරියා එකක් යන නිසා ඔයා ඒ ගැන හොඳින් හිතලා බලන්න ඕනේ. පුළුවන් තරම් උණු කරලා නිවාගත්ත වතුර එහෙම නැත්නම් ෆිල්ටර් කරපු වතුර පාවිච්චි කරන්න. ඒ වගේම මේ දවස්වල පුළුවන් තරම් හිරු එළියට නිරාවරණය වෙන එක අඩු කරන්න. එහෙම නැත්නම් දවල් කාලයේ ගමන් බිමන් ඒක ප්‍රැක්ටිකලි නැහැ තමයි. පුළුවන් තරම් ඒ වුණාට සැහැල්ලු ඇඳුම් අඳින්න. කියන්නේ කළු පාට ඇඳුම් අඳින්නේ නැතුව සැහැල්ලු ලයිට් කලර්ස් වලින් තියෙන ඇඳුම් අඳින්න. මොකද කළු පාට කියන්නේ උෂ්ණත්වයේ රඳා පවතින එක. ඇදලා ගන්න එක. ඉතින් ඒකෙන් ඔයාගේ ඇඟට තව තවත් රස්නය වැඩි වෙන එක තමයි වෙන්නේ. ඉතින් ලයිට් කලර්ස් වලින් ඇඳුම් අඳින්න අමතක කරන්න එපා. ඒ වගේම පුළුවන් තරම් විවේක ගන්න අමතක කරන්න එපා.
ඉතින් මේ දේවල් සෑහෙන්න වැදගත් වෙනවා. ඒ වගේම ඔයාගේ පර්සනල් හයිජීන් එක මේන්ටේන් කරන්න ඕන. කොහේ හරි ගිහින් ආවම දවල් කාලේ එළියට ගිහින් ආවම ඔයාගේ ශරීරය සිසිල් කරගන්න අනිවාර්යෙන් බොඩි වොෂ් එකක් දාගන්න. ඒ වගේම මොන හරි කන්න කලින් හරි කොහේ හරි ගිහින් ආවම හරි අනිවාර්යෙන් ඔයාගේ දෑත් පිරිසිදු කරගන්න අමතක කරන්න එපා. ඉතින් මං හිතනවා මේ කරුණු එල් නීනෝ ගැන දැනගන්න එක ඔයාට සෑහෙන්න වැදගත් වෙයි. ඉතින් ඔයාගේ පුංචි දරුවවත් මේ ගැන දැනුවත් කරන්න. දන්නේ නැති අයට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ලයික් එකක් දාගෙන යන්න. මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් Rush with Health Tips YouTube channel එක subscribe කරලා මම එක දිගටම රැඳිලා ඉන්න.